අපි බලමු වෙනස්ම විදිහේ රසවත් වම්බටු මෝජු එකක් හදාගන්න විදිහ. මේකට අවශ්‍ය ද්‍රව්‍ය මම ලිස්ට් එකක් විදිහට දාලා තියෙනවා. මේක ඕනම කහබත් ඒ වගේ ඕනම රයිස් එකක් එක්ක මේක ඇත්තට ගොඩාක් හොඳට ගැලපෙනවා. මුලින්ම වම්බටු ටික හොදලා ඒකට අපි දිගාතට කපලා ඒකට කහ කුඩු ලුණු කුඩු දාලා ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. ඒක රන්වන් පාට වෙලා බැදෙනකොට අපි කිචන් ටවල් එකකට දාලා ඒක තෙල් බේරෙන්න තියෙනවා. ඒ තෙල් ලිප ඕෆ් කරලා අපි ඒ තෙල් එකටම දාලා මාළු මිරිස්, අමු මිරිස් සහ පොඩි ලුණු යන්තමට බැද ගන්නවා. දැන් අපි මැටි ඇතිලියක් අරගෙන ඒකට විනාගිරි, ඉඟුරු පේස්ට්, සුදු ලුණු පේස්ට්, කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, අඹ චට්නි, තක්කලි සෝස්, සීනි, ලුණු දාලා ඒක කලවම් කරමින් පිස ගන්න ඕනේ. ඒකටම අපි කුරුඳු පොතු, කරාබු නැති කල්දමුංගු දානවා. ඊළඟට අපි ඒකට අබ පේස්ට් එකක් දානවා. දැන් යාන්තමට උකු වෙනකොට මේකට අපි බැදගත්ත ද්‍රව්‍ය ටික දාලා යන්තමට කලවම් කරමින් මේක පිස ගන්න ඕනේ. ඒකටම අපි පොඩියට කපාගත්ත රටහිඳිත් එකතු කරනවා. දැන් මේක ටිකක් වෙලා මද ගින්නේ තියලා යාන්තමට ෆෝල්ඩ් කරමින් මේක පිස ගන්න. දැන් අපේ වම්බටු කරි එක ලෑස්ති. මේ වීඩියෝ එක නැරඹුවට ස්තුතියි. අපි ඉක්මනින්ම නැවත හමු වෙමු. මේ වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. සුබ දවසක්.